හායි කොහොමද? අද අපි යමු අපි එකතු වෙලා කරපු අවුරුදු උත්සවයේ මොනවද වුනේ කියලා බලන්න. මුලින්ම ඉතින් තිබ්බ බනිස් කෑමේ තරඟය. ඊට පස්සේ ඉතින් කණාමුට්ටි බිඳීමේ තරඟය පටන් ගත්තා. අපි නම් ඉතින් ඒකට කණාමුට්ටිය වෙනුවට එල්ලුවේ වතුර බෝතලයක්. දැන් ඉතින් තියෙන්නේ අලියට ඇහැ තැබීමේ තරඟය. රංගය මේ මල් පීදී නැමිලා දෙවැටදිගේ තුරවැල් සැලෙනා. ඒක ඉවර වෙලා අපි පටන් ගත්ත ටොපිය අහිඳීමේ තරඟය. මට නම් ඉතින් එක ටොපියක් අහිඳ ගන්න පුළුවන් වුණේ. මේ තියෙන්නේ පැණි බඹර කැරකීමේ තරඟය. අපේ ඉතින් වැඩි කට්ටිය හිටපු නැති නිසා ටීම් 4ක් තමයි තිබ්බේ. දැකලා රංගය මේ මල් පීදී නැමිලා දෙවැටදිගේ තුරවැල් සැලෙනා. ඊළඟට ඉතින් අපි පටන් ගත්ත බෝතලයට වතුර පිරවීමේ තරඟය. ඒකත් ටීම් 4ක් තමයි තිබ්බේ. අවුරුදු ජන කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැකට ලටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙන් වරෙන් මෙහෙට වරෙල්ලා සිතගේ තුම් මිටුවේ මුවගේ සිනහවැ. මේ තියෙන්නේ හැන්ද මත දෙහිකිටිය තපා යාමේ තරඟය. අපි හවස 4ට විතර පටන් ගත්ත නිසා ටිකක් රෑ වෙලා. දැන් ඉතින් තියෙන්නේ පිටිගොඩේ කාසිය සොයන්නේ. ඒකට නම් කට්ටිය ආවෙත් නැහැ ඉතින් වැඩිය. දැන් ඉතින් තියෙන්නේ සංගීත තොප්පි තරඟය. මේක නම් ඉතින් කරුවල් නිසා පේන්නේ නැහැ වැඩිය. අටුකොටු සරුවෙන්ටයි දොම්නස් ලුණුවෙන්ටයි පහුගේ දොහේ අඳර දබර දුරු වෙලාම යන්ටයි. ඊළඟට අපි පටන් ගත්ත සංගීත පුට තරඟය. මේ ඉතින් තියෙන වතුර බැලුම් ඇල්ලීමේ තරඟය. ඒව තමයි ඉතින් අපේ අවුරුදු උත්සවයේ තිබ්බ තරඟ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. එත්කල් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.